ලංකාවේ පාරවල් වල රජ කරපු අදටත් අපේ කොල්ලෝ මොඩිෆයි කරලා ගැම්මට පදින Mitsubishi Lancer Box 1979 අවුරුද්දේ තමයි මුලින්ම මේ සෙකන්ඩ් ජෙනරේෂන් Lancer එක ලෝකෙට හඳුන්වා දුන්නේ. 1987 වෙනකන් නිපදවපු මේ කාරක ඒ කාලේ ඉඳන්ම ලංකාවේ හැමෝගෙම හිත දිනාගත්තා. අදටත් පාරේ යනකොට මිනිස්සු හැරිලා බලන ක්ලාසික් වගේම රේසිං ලුක් එකක් තියෙන එකම කාරක කිව්වොත් මම නිවැරදි. මේකේ තියෙන ඒ ඍජුකෝණාශ්‍රාකාර බොක්ස් හැඩය තමයි මේකට නම දුන්නේ. කිසිම වැඩකට නැති මල් මෝස්තර නැහැ. තනිකරම ඇග්‍රෙසිව් මස්කියුලර් ලුක් එකක් තියෙන්නේ. ලෝහයෙන් හදපු ශක්තිමත් බොඩි එකක් තියෙන නිසා අදටත් මේවා බොහොම හොඳ තත්ත්වෙන් දකින්න ලැබෙනවා. ලංකාවේ පාරවල් වල රජ කරපු අදටත් අපේ කොල්ලෝ මොඩිෆයි කරලා ගැම්මට පදින Mitsubishi Lancer Box 1979 අවුරුද්දේ තමයි මුලින්ම මේ සෙකන්ඩ් ජෙනරේෂන් Lancer එක ලෝකෙට හඳුන්වා දුන්නේ. 1987 වෙනකන් නිපදවපු මේ කාරක ඒ කාලේ ඉඳන්ම ලංකාවේ හැමෝගෙම හිත දිනාගත්තා. අදටත් පාරේ යනකොට මිනිස්සු හැරිලා බලන ක්ලාසික් වගේම රේසිං ලුක් එකක් තියෙන එකම කාරක කිව්වොත් මම නිවැරදි. මේකේ තියෙන ඒ ඍජුකෝණාශ්‍රාකාර බොක්ස් හැඩය තමයි මේකට නම දුන්නේ. කිසිම වැඩකට නැති මල් මෝස්තර නැහැ. තනිකරම ඇග්‍රෙසිව් මස්කියුලර් ලුක් එකක් තියෙන්නේ. ලෝහයෙන් හදපු ශක්තිමත් බොඩි එකක් තියෙන නිසා අදටත් මේවා බොහොම හොඳ තත්ත්වෙන් දකින්න ලැබෙනවා.